හායි මම සස්මි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. එහෙනම් අද වෙනස් විදිහේ vlog එකක්. අද ඉන්න මාත් එක්ක යන්න අපේ ඉස්කෝලේ ක්‍රිකට් කානිවල් එකට. කලින් වගේම අදත් මුලින්ම තියෙන්නේ මෙයත් එක්ක චුට්ටක් හුරතල් වෙන්න. මෙයත් එක්ක චුට්ටක් උදෙන්ම මේ විදිහට ඉඳලා තමයි මම අද වැඩ ටික ආරම්භ කරන්න හදන්නේ. බත් විතරක් කාලා හරියන්නේ නැහැ, කොලත් කන්න බෑනේ. ඒකයි ඔය මුලින්ම කොල ටිකක් කාලා යත් දවස පටන් ගන්නෙ. ඊට පස්සේ තමයි කිරි. ඔය තියෙන්නේ කොල ටික කෑවට පස්සේ තමයි කිරි ටික මොන්න ලෑස්ති වෙලා තියෙන්නේ. එයාගේ වැඩත් ඉවරුණාට පස්සේ තමයි මම යන්න ලෑස්ති වුණේ. මේ තමයි YCC ක්‍රිකට් කානිවල් 2025. ඔන්න ඔය විදිහට තමයි පටන් ගත්තේ. ඒක මම වොයිස් කරාට මං එහෙම ලස්සනට වොයිස් කරන්න දන්නේ නැහැ. නිකන් මගේ ආසාවට තමයි යොමු කරේ. මෙන්න මේක තමයි මං අද යන්නේ. ඇන්දේ මොකද්ද ගත්තේ කොහෙන්ද කියලා මුකුත් දැම්මේ නැහැ. සාමාන්‍ය විදිහට ලෑස්ති වුණා. එහෙනම් ඉතින් එළියට ගිහලා චුට්ටක් හැඩ බලලා අපි යමු අපේ ක්‍රිකට් කානිවල් එකට. චුට්ටක් කැරකිලා හැමත් බලන්න බෑනේ කොහොමද මේක කියලා. ඒකයි ඔය ඒ විදිහට හැසිරීලා බලන්නේ. ගණන් ගන්න එපා. එහෙනම් දැන් යන්නයි හදන්නේ. උදේම පටන් ගත්තොත් මම චුට්ටක් පරක්කු වෙලා ගියේ. මං යනකොටම මැච් ටික සේරම පටන් ගන්න තමයි තිබ්බේ. මං යනකොට ටිකක් පරක්කු වෙන නිසා මැච් දෙක තුනක්ම සෙල්ලම් කරලා. හොඳ වෙලාවට මං යනකොටම සෙල්ලම් කරේ අපේ වයසේ කට්ටිය. මම ලොකුවට වොයිස් කරන්න දන්න කෙනෙක් නෙමෙයි. ඉතින් වැරදි අඩුපාඩු ඇති. ඒවට සෝරි. ඔය අපේ පළවෙනි මැච් එක දින්නට පස්සේ කට්ටියත් එක්ක එකතු වෙලා එයාලගේ සතුට සමරනවා. මේ තියෙන්නේ හවස් වරුව හොඳ වෙලාවට. මේ වෙලාවෙ නම් වැස්සේ නැහැ. කලින් දවස් ටිකේ මේ වෙලාවට වැස්සත් එදා හොඳ වෙලාවට වැස්සේ නැහැ. ඉතින් මෙතනට වෙලා බලනකොට ඈත පේන්නේ නැති හින්දා මම මේ ටීවී එකෙන් තමයි බැලුවේ කවුද සෙල්ලම් කරන්න කියලා. මොකද ඒ තරමට මගේ දුරපෙනීම ඉතාමත්ම හොඳට තියෙනවා. ඒක නිසා මම කරපු වැඩේ මෙතනින්ම තමයි මැච් එක බැලුවේ. මොකද මට ඈත පේන්නේ නැහැ. මහා ලොකුට දිග වීඩියෝ එකක් නෙවෙයි. මොකද ගොඩක් දිග වීඩියෝ බලනකොට කම්මැලි නිසා මම පුංචි පුංචි කොටස් වලින් තමයි වීඩියෝ එක හැදුවේ. මේ රෑ ඇත්තටම මේ වෙලාවේ නම් ගොඩක් හයියෙන් වැස්සා. එහෙනම් මගේ අද දවසේ ගෙවුනේ ඔන්න ඔය විදිහට තමයි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. තවත් වීඩියෝ එකකින් හම්බෙමු.